හලෝ යාළුවනේ. ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ මගේ Minecraft දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවනේ මොකක්ද වීඩියෝ එක කියලා. එහෙනම් යමු නේද වීඩියෝ එකට. ඉතින් අද මම යන්නේ මේ මැප් එකේ භාගයක්ම එක්ස්ප්ලෝරින් කරන්න. ඉතින් ඔයාලා දන්නවනේ මේක පයින් ගිහිල්ලා කරන්න පුළුවන් වැඩ නෙවෙයි කියලා. ඒකට සුදු විසඳුමක් තියෙනවා. අපි සෙටින් වලට ගිහිල්ලා මේ survival කියන එක ක්‍රියේටිව් දා ගන්න ඕනේ. එතකොට අපිට පාවෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට බලන්නකෝ ඔයාලා. උඩ පයින් එක ඩබල් ටැප් කරාම පාවෙන්න පුළුවන්. මම කරන්න යන්නේ ඔය තියෙන කෙලින්ම ඉස්සරහට යන්න. ඉතින් මේ ඊතලයේ වගේ කෙලින් කරගන්න බෑ. හරි කෙලින් වුණා. මේ පැත්තට තමයි යන්න තියෙන්නේ. එහෙනම් අපි යද්දි මොනවා හම්බෙයිද කියලා නම් මන් දන්නේ නැහැ. මුණුත් අපි ඒවත් බලමු. අපි මේ පැත්තට ටිකක් ගිහිල්ලා බලමු නේද? අන්න ලාවා තියෙනවා. ලාවා නේද? ඔව්නේ ලාවා. අපිට එකෙන් වැඩක් නැහැනේ. අපි යන් වැඩේට. පේන යන්න ඕනේ මෙන්න මේ පැත්තට. කෙලින්ම ගිහලා උදුප්තයන්ට යන්න බලමුකෝ. මතක් කරන්න බැරුණානේ. අපි අනාගතයට හිතන් ඉන්නේ මෙන්න මෙතන බේස් එක ගන්න. ඔතන ෆ්ලැට් තැනක් තියෙනවා නේද? අන්න ඔතන. එතන ඉස්සරහ මාළුන් ඩෝල්ෆින්ලට පූල් එකකුත් හදලා අපි එහෙම හදමු. ඔන්න ඔතන තමයි හදන්න යන්නේ. මේ පැත්තේ චූටි ලස්සනකුත් තියෙනනේ. මී මැස්සුත් ඉන්නවා. එහෙනම් දැන් අපි කෙලින්ම යන්කෝ. මට හිතෙන්නේ මේ මැප් එකේම තියෙන්නේ මුහුදුකද. හරි තියෙන්නේ කේව් එකක් තව එකක්. අපි එහෙනම් ළඟදිම කේව් වලට යන්න බලමු. මේ මොකද්ද මේ බ්ලොක් දෙක ඇයිද පාවෙන්නේ? යාළුවනේ ඔයාලා දන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං කිව්ව දෙකක් තියෙනවා කියලා. අන්න අරක් තියෙනවා. අද කොහොම හරි මේ මැප් එකෙන් භාගයක්ම මම එක්ස්ප්ලෝරින් කරන්න ඕනේ. මොකද්ද? ඒක මම හදාගත්ත චැලෙන්ජ් එකක්. ගණන් ගන්න එපා. මං දන්න විදිහට අපි දැන්ටමත් භාගයක් කරලා ඉවරයි මං හිතන්නේ මේ මැප් එකෙන් එක්ස්ප්ලෝරින් කරපු එක. අපි තව ටිකක් පල්ලෙහාට ගිහිල්ලා බලමුකෝ. අපි කියන්නේ වටෙන්ද ඇවිල්ලා තියෙන්නේ? ඔව් නේද? යාළුවනේ අපි වටෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක මං හිතන්නේ මේ මැප් එකේ අවසානයේ. ඒ වුණාට අපිට යන්න පුළුවන් මැප් එකේ හැබැයි පේන්නේ නැහැ. යාළුවනේ ඔයාලට මොකද හිතෙන්නේ මං අර ඉස්සෙල්ලා කිව්ව තැන බේස් එක හදන්න හොඳයිද? හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට හිතෙනවා ආයේ විලේජ් එක පැත්තට යන්න. දැන් ගියා කියලා වැඩකුත් නැහැනේ. භාගයක්ම එක්ස්ප්ලෝරින් කරලා ඉවරයි. අපි අර ටික මැප් එක ගත්තේ නැති නිසා තමයි පෙන්නලා නැත්තේ. අපි එන වෙන දවසක වටේ ගිහිල්ලා යන්. හැබැයි මෙන්න තව කෙව්ව කළුවරුන් කළා. අපි යන පැත්ත හරි නේද? හරිනේ. අපි ඔන්න ඔහොම පල්ලෙහාටම ගිහිල්ලා යන් බලන්න. මේ පැත්ත නෙවෙයි නේද? මේ පැත්ත නෙවෙයි හැබැයි මේ පැත්තට යන්න ආසයි. අද එක්ස්ප්ලෝරින් කර ඇති කියලා මට හිතෙනවා. දැක්කනේ පේන හැම තැනම තියෙන මුහුද විතරයි. ටිකක් දූපතක් තියෙනවා පේනවා ආය නැති වෙනවා. ඒ කියන්නේ චුට්ටු දූපත් තමයි තියෙන්නේ මේ මැප් එකේ. අපි දැන් විලේජ් එක තියෙන තැනට ළඟයි. අපි ගිහිල්ලා බලමු එහෙනම් විලේජ් එකට. විලේජ් එකට ගිහිල්ලා මම පොඩි දෙයක් ටෙස්ට් කරන්න යන්නේ.
විලේජ් එක ළඟට නම් ආවා. අපි යන්කෝ එහෙනම් අර හෙට. හුටා අන්න බෙඩ් පාවෙනවා, චෙස්ට් පාවෙනවා. මෙන්න මේ වගේ ෆාමුත් අපි හදමු. හිතන්නේ අපි පල්ලෙහාටත් ගිහිල්ලා වුණා හොඳයි. හැබැයි මුහුදු තමයි තියෙන්නේ වැඩක් නෑ ගියා කියලා. අපි යන්කෝ බලන්න මොනවාට. දැක්කනේ යාළුවනේ මුහුදු විතරයි පේන්නේ. දැන් අනිත් පැත්ත හැරුණම ওই කොට්ටු ටිකම තමයි පේන්නේ. බලන්නකෝ ඉන්න මම පෙන්නන්නම් අයින්ටම ගිහිල්ලා. මං හිතන්නේ මේක තමයි අයිනේ. එහෙනම් අනිත් පැත්ත හැරලා පෙන්නන්නද? පෙන්නන්නේ නැන්නේ. ඕන්නේ. තව ටිකක් යන්න. දැන් පෙන්නන්න. ඔන්න පෙන්නන්න. දැක්කනේ ගායිස්. ටික ටික තමයි හදන්නේ. දැක්කනේ. මං කිව්ව තීරුවක් විදිහට තියෙන්නේ කියලා. ආයි අපේ මේන් දූපතට ආවා. මෙන්න මේක තමයි අපි ඉන්න විලේජ් එක. අපේ නන් නෙමෙයි. හැබැයි මං ඉන්න විලේජ් එක. අපි අහස උඩට ගිහිල්ලා බලමුද ගයිස් මොනවද වෙන්නේ කියලා. එහෙනම් බලන් ඉන්නකෝ. ට්වින් 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 ට්වින්. මෙන්න අපි වලාකුළු කාලටත් ඇවිල්ලා යාළුවනේ. හැබැයි ඉරට නම් ගොඩක් දුර කනේ. අපි වලාකුළු කඩන්න පුළුවන්ද කියලා බලමුද? අතර ගන්න පුළුවන් නම් චුට්ටක් වාසි. මොකද කිව්වොත් අපේ අනාගත බේස් එකට ඩෙකරේෂන් වලට ගන්න පුළුවන්නේ. ගිහිල්ලා බලමුද? මොකද්ද ළඟ? මේක නම් ළඟ නෑ මං හිතන්නේ. ළඟ නෑනේ. මේක නම් ළඟයි. බෑ නේද යාළුවෝ? බෑ. එහෙනම් අපි යමු නේද පල්ලෙහාට? ඔය තියෙන අපේ විලේජ් එක දැක්කන උඩේ ඉඳලම. එහෙනම් පල්ලෙහාට ගිහිල්ලාම එන්ඩ් කරන්නම් වීඩියෝ එක. ඔන්න එහෙනම් ඔයාලට පේනම ක්‍රියේටිව් සර්වර් මාරු කරනවා. දැක්කනේ? ක්‍රියේටිව් තියෙනක සර්වර් දාන්න විතරයි තියෙන්නේ. ඉතින් යාළුවනේ අද එපිසෝඩ් එක ගැන ඔයාලට මොකද්ද හිතෙන්නේ? මේ වගේ තවත් තාතල් වීඩියෝ ඕන නම් එක දෙයක් ගන්න තියෙනවා. අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකේ තවත් Minecraft ආතල් වීඩියෝ එකක් තමයි ගන්නේ. දැන් ඉරත් බහගෙන යද්දිම අපේ එක්ස්ප්ලෝරින් එකත් ඉවරයි. එහෙනම් යාළුවනේ තවත් එපිසෝඩ් එකකින් හමුවෙමු. බයි බයි.